Hey y'all, come look at this. Una. Girls and boys, mistakes කියාවා අදත් ඔයගොල්ලන්ගේ ආල් ඉන්දියට ඔයගොල්ලෝ දන්නොත් ඇට්ලන්ටික් පීපල්ස් ලගේ සීසන් එකකින් සීසන් එක දක්ෂතා එළියට එන බව. ඉතින් අපි බලන්නේ වෙසක් සීසන් එකේ අපේ ඇට්ලන්ටික් පීපල්ස් ලගේ ලැබුණු දක්ෂතා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක all එකේ තියාගන්න. එහෙනම් අපි යමු අලුත්ම අලුත් වීඩියෝ එකට. තව එකෙක් ඉන්නවා. Hai. Mengayalah. වාවා. එහෙනම් අපි යමු අලුත්ම අලුත් වීඩියෝ එකට. Beard, big belly, washed up and mad. Hating on me while I'm getting the bag. I stack bread while you stacking dirty diapers. Coming at your neck, straight shots just like a sniper. උදේ පාන්දර මේ සතුන්ගොල්ලෝ අපිට හම්බුණා. මේ තමයි වෙසක් එක හොල්ලපු අපේ නිලිය. Panggil cuma kandang. ඕලා මෙම බඩ තියෙන්නේ පුකද තියෙන්නේ. පොඩ හරකම් බලන්න. ඒකට බෑ. නයි බලන්න guys අම්බලන්න. අම්මරු බඩත් නෑ. ඕලා මොකද මේ කොදුවට පෙළිය මං හිතන්නේ කොදුවට පෙළිය අවුලක් තියෙනවා මේ ළමයාගේ. මම හිතන්නේ පුංචි කාලේ ඉපදෙද්දී බම්මාගේ අතින් බිමර වෙලා කොදුවට පෙළිය පොඩ ඇද වෙලා. චුට්ටක් විතර. මේ තමයි අපේ වෙසක් සීසන් එකේ නිලිය. උදේ පාන්දරම සෙට් වුණා අපිට. Nice. ඕනේ මේ ඉදලා ඇතුළට ගියාම කැම ඉවරයි කිව්වම. අද අවුරුදු සීන් එක නේද? අම්මා රන්න කලු පප්පා ඉන්නවා. පොලිසියෙන් ගානවා. පොලිස් කාරයා. උන්ට තාම උඹරන්න බෑ. කලුටාත් ඉන්නවා. කලුටාත්. අනේ මෙතන ඉන්නේ බලන්න. ඔන්නෝලා මෙතන ඉන්න තව පොලිස් කාරේ ගාන වීඩියෝ. ඔන්නෝලා. අර උනුත් එතන තැරෙනවා බං. මට හිතා ගන්න බෑ මුන්ට මොනවා වෙලාද කියලා. ඇත්තටම කැමරාවලක් දන්නේ ඒ වෙන්න බෑ මේ අවුරුදු සීසන් එකට ගාපේ ගන්න. ඔව් අවුරුදු එකේ එඩිට් කරනවා දාලා අවුරුදු දාන්න. හැබැයි දාපු එකත් මාර එකෙක්. අම්මෝ ඩයල් එක දැන් ඉතින් ලොකු ඇති. අපි බලමු. ආවේ යාර සීන් එක වාර ස්ක්‍රීන් වල ලපන් කියලා සුප් කරා. මුණ අප්පකට ඇල්ල. ඒ ගිය අවුරුද්ද නෑ පොඩ පාත එකක් බං. නෝතන්නේ බසු කිව්වා. මුණ නෝතන්නේ සුප් කිව්වා. මොනවද කියන්නේ? උඩ ලොකු වැඩේ උට වාස කීයක් කියලාද දන්නේ. ඌ බලන්න ඕනේ දැන් මේ වීඩියෝ එක. ටිකක් අද පණ පැකට් එකේ වීඩියෝ එකක් හම්බුණා ආපහු. පණ පැකට් ඒක සරුංගලේ වීඩියෝ එකක් හම්බුණා ආයි. විනාසයි මේ රට ගෙල් දෙන බලමු. ආවේ එකක් බලුවා අම්මා. මම දැන් තාත්තා නැයිද කොහෙද? බලන්නකෝ අය කොමලේ බලන්නකෝ අනේ. නීම යනවා. ඒ ළමයි මොකක්ද? ලෑල්ලා. මොකක්ද කියනවා දෙකට බම්බේ අනිවාර්යෙන් මේකේ කොදුවට පෙළිය මොකක් හරි අවුලක් තියෙනවා. සිරානෝ කියන්නේ. එන්නේ විදිය ළමයි බලමු. නැත්තම් තියනවා කියලා වෙන්න නැත්තම් නැතිව පෙන්වන්න නැද්ද දන්නේ මෙයා දගලන්නේ. මොලේ තියෙන නැති එක පෙන්න. අද මොකද්ද කියලා අපිට හිතා ගන්න බෑ. හම්බෙන්නේ මෙයාගේ ඔබ. පට්ටම ලෑල්ලා. අම්මට. තොරණක් ඉස්සරහා තොරන්. අපි බලමු මොකද්ද ඒ තොරණ කියලා. අම්මට. ලෑල්ලානේ. පොඩ්ඩකට අරගෙන එනවා මේ. ඔව් ඒක තමයි. පට්ටම බර්නස් සීගෙන එනවා වගේ. ඒ කොච්චර කාලයකට දන්නේ නැහැ. වෙසක් සීසන් එකට එළියට බහිනේ ඒවා බම්මේ. වෙසක් එකට එළි බහිනේ ඒවා.
හැබැයි ඒකට නම් පොඩ්ඩක් පේන්න තියෙනවා අරකට වැඩිය. ඕකට නම් පොඩ්ඩක් ලස්සනයි නේ guys. අපි එමොත් කියමු. මෙයාගේ ජාතකය මොකද්ද දන්නේ නැහැ නේ. ඒක නම් ඉතින් යාගෙම තමයි යන්න වෙන්නේ. බලමු අපිට පේන ඉන්ටිගෙනෙක් අයිස්ක්‍රීම් වල ලේව කකා ඉන්න වීඩියෝ එකක් වගේ අපි බලමු. නයිස්. ඔය මුතු පහසේ දවටෙන්න මගේ ජීවිතේ සඳ කිරණක් සරසන් යොමක් ඇත්ත විදිහට ලේව කන්නේ. ඇන්ටි වැටේ යෝක. ඔය මුතු පහසේ දවටෙන්න මොකද මේ වෙලා තින්නේ උන්ට අයිස්ක්‍රීම් ඇන්ටි මොකක් මතක් වෙලා අයිස්ක්‍රීම් එක ලේව කනවා ගන්න නේද? අර පිනට හම්බෙන්නේ මේ වගේ ලේව කකා සෝෂල් මීඩියා ඔස්සේ දානවා තමයි. අපි පොඩ්ඩක් කමෙන්ට් පැත්තට ගිහිල්ලා බලමු ඇන්ටිට දාලා තියෙන කමෙන්ට් මොනවද බලමු කියලා. අපි බලමු යන්ටි තියෙන ප්‍රතිචාර කොහොමද කියලා. සැබවින්ම දගකාර යුවතියක් වගේ කූල් මී නම්බරෙත් දාලා. මේ නියා. කවුද? භූමි අධිකාරී. මොකද කටට දිදී ඉන්නකොට අයිස්ක්‍රීම් දන්සලක් දෙනවා කිව්වා. තෝ කෙලි පොඩ්ඩ ඔතට අයිස්ක්‍රීම් කාලා තියෙනවා ඇදයි. ඌ මොන අයිස්ක්‍රීම් එකක් ගැන කියනවද දන්නේ නැහැ. අෂ්ට කරන. කවුද මේ පිනට දෙන එකවත් පිළිවෙලට කන්න දන්නේ නැහැ. කවුද ඒක දාලා තියෙන්නේ? නිරංජනී සේනානායක. අන්න බලන්න වැදගත් ගෑනුලා මේ කීකිට ඔබ දිහට කෑවා තමයි ආතල් එක තියෙන්නේ. ලස්සන කෙල්ලෙක්. අනේ ඇයි මෙහෙම චාටර් වෙන්නේ? ඒක දාපිකා කවුද? සකීර් ශ්‍රී. මූ විතරයි නම්බරේ දාලා ඇත්තේ. දන්සල් ගොඩක් කාලා තියෙනවා වගේ. ඒක නම් අපි අපිටත් පේනවා නේ. ඒක තමයි අපිට පේන දන්සල් කාලා තියෙන තරම මට අවුට් වෙන්න කාලා තියෙනවා. දන්සලේ ඇත්ත මාර දුව. අම්මිල විජේ සේකර. ඒකට පුදුම මාර දුව කියන තමයි. ඒ බලන්නේ. මෙයා මේ ප්‍රයිවට් දන්සලක් දාන්නේ නෑ මේ. දන්සලක් දෙන්නම් තනියම එනංගිට එන්න කියන්න. ගිලා. ඔය දන්සල දෙන්න යද්දි ගෑණි ඉන්න ඕනේ. ඔබ මටවරෙන් අනිත් ගෑනුන්ට දන්සල් දෙනවනේ වරෙන්කෝ ගෙදර. ඔන්න ඇන්ටි දක්කද නැද්ද අපි දන්නේ නැහැ. මේ ඩිලා කියන කෙනා ඔයාලට දන්සලක් දෙන්න යන්නේ ඔයාගේ හි දන්සලෙන් කන්න කෑවනම් මේ ඇන්ටි අවදානෙ පිණිස. ඔයාලා අපිට දොස් කියන්න ඉන්න එපා. රස ඇති අපි නෙක්ස්ට් වීඩියෝ එකට එනවද පැටියෝ අටම ස්ථානේ පැත්තේ බලමු. පැටේ යන්න නම් එපා දෝනී. අන්න පැටියෝ ඔයාගේ අමාරු හොද කරගන්න තියෙන එකම තැන. යන්න නම් එපා දෝනී. මොනේ පව්. හැබැයි මං ගියා නෑ ඇද්ද ටිකක් කරලා එවනවා. ඔව් හැබැයි කෙලින් කරලා එවයි කොන්ද. මම හිතන්නේ කොන්ද අමාරුවක් තියෙන දෝනිට එහෙම කියන්න එපා පව් අසන්න කෙල්ල. කොන්ද අමාරුව මෙහෙ වෙලා තියෙන එක මෙහෙ කරලා එවයි එකපාරට. one shot knockout. ඉදලා හිටලා ඉදි බහිනේවා. මම දන්සලක නේද වන්නේ? දන්සලක පොළම කියන රැප් තියෙනවා. අම්මට අහෝ දන්සලේ. මට පේන්නේ කවරයි මුව කොම් කරලා තියෙන අවද ඩෑම දෙන්නව. කල්යාණයට ඇවිල්ලා. කල්යාණේ මුන් ටික තමයි රැකවන්න ඕනේ. මේ සුද්ධෝ ගොඩෝ මේ අවදානද මෙයාලා ඉල්ලන්නේ අවදානේද? අවදානෙ ගන්න තමයි යෝගෙ තියන්නේ. මෙයා තමයි දොයිලාව සෙට් කරන්න යන්නේ. අය බලමු මේ මොකද්ද කොන්දේට පෙලක් තියෙනවා බලමු. ස්කෝලියෝසිස් කියලා කියන්නේ විශේෂයෙන්ම දරුවන් අතර තියෙන තත්වයක්. කොඳු ඇට පෙළ S අකුරක හැඩයට ඇද වෙනවා. මේ
මේ අපි මේකේ සමීප පින්තූරයක් පෙන්නුවොත් අපි දන්නවා පෙළ පිටිපස්සෙන් බැලුවොත් අංගිට කොලියොසිස් නේ කුඹුරට පෙළේ සාමාන්‍ය වක්‍රතාවයන් තියෙනවා නමුත් පිටිපස්සෙන් නමුත් ස්කෝලියොසිස් කියන දරුණු භයානක ලෙඩක් මේක දරුවන් අතර බොහොම බහුලව තියෙනවලු හැඩයට මං හිතුවේ අද වෙන්න කරනවා කිය බලන් යද්දි පාව් ඇත්තනම කොණ්ඩේ දෙයක් ඇද වෙනවා කුඳු ඇට පෙළ මේකේ බං අර අගරදගර එකේ මැඩම් ඉන්නේ බං මේම ඉස්සර මේව දාගෙන මේම අරක මේම ඒක මේ අන්න ඒකි වගේ බං අර ඒකේ පේන්නේ මෙහෙම බං හැබැයි අගරදගරකේ මැඩම් හොඳයි පොයට බාර වහන්න හේතුව මොකක්ද හේතුව හරනේ ඉතින් වහන්න හේතුව මුවගේ ඉති වහන්න එපෑ උඹ නටුම් බලන්න ඌ ක්ලබ් එකකට ගිහින් නටනවා කියලා හිතාගෙන නටුම් බලන්න ඉල්ලෙන්න මොකක්ද බෑ නැත්නම් හුල්ලනවා ඇයි ඔටම ගම්ම නෑ ඒක මෙහෙම කරා ඔව් මෙහෙම අත දාන්න කරන අස්සට මොනවද දන්නේ අත දාන්න මම මනෝ ලෝකෙට ගිහිල්ලා කසිප්පු පාරක් ගහලා ඇවිල්ලා තින්න පොර බොතු පැති කියන්නේ බං මේ නටන්නේ ඉස්සුත් අර බලන්න මේ බං පතනවද කොහෙද මට දෙන්නේ අපි දාන්නේ ඒකත් වාගෙන උඩට වැඩි ඉන්නේ උට ඌ බොතු පැති ගියර පොදටම වචන නෑ අපි යන්න නෙක්ස්ට් එකට නල පාන ජාතකය මේ රාක්ෂය නේද වන්නට ඇත්තේ කාවොත් එම් මුර කණ්ඩ කාලය යන්නේ මගේ යාතකේ විනාශ කරනවා කියලා මටත් හිතෙනවා අපිට කියලා ගහන්න කොහොම වතුරු ටික මොනවද බං ජොලි ඉන්නේ අනිත් ප්‍රශ්නයක් තියෙනවා වතුරු ටික නෑනේ බං ඉතින් වතුරු ටික කොහොම වතුරු ටික නෑ යකා නටනවා මට බේන්නේ යකාගේ සිස්ටම් චේන්ජ් කරනවා යකාගේ කටේ ලයිට් එකකුත් තියෙනවා යකා කටින් බල්පත්තු කරනවා මට පේන්නේ ඌ ගිලෙන්න යනවාද කොහෙද ඇවිල්ලා බේර ගන්න කියනවා නලපාන් ජාතකේ නිව් වර්ෂන් එක බම් මේ ඇත්තේ යකාවොත් එම් මුට කණ්ඩ කාලා ගන්නේ ධෝනි ලෙඩ වෙලා යාළුවනි කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා what the fuck කුණ්ඩි කප්පර මෙයාගේ ලෙඩ SMS ලෙඩක් නන් නෙවෙයි බං මන්ද මොස නේද උඩ ටික නැලෙන්නේ නැහැ යට ටික පොඩ්ඩක් වක්‍රාකාරව යනවා ඉන්නකොට හොඳයි බම් මේකේ කවුද නුඹේ ප්‍රේමවන්තයා මේක නේද අර ඔය වසකුප්පිය ඇඩ් එකට ඉන්නේ අඩකට දෙකක් මැද මිනිමුලුවක් තියෙනවා කුණ්ඩි කප්පර අනිනවාද කොණ්ඩ කිරිල්ලියේ කොණ්ඩ කිරිල්ලි අපි කපනවාද කොතනවාද කියලා හිතේ ඉඳලා ඉන්නේ අපි කපලා දෙමුනේ කවුරුයි කොණ්ඩ කපනවාද කොණ්ඩ කොතනවාද අය සැබවින්ම දගකාර කිරිල්ලියක් අනේ අක්කේ දෙයක් කියන්නයි ඔහොම පිටිපස්සට නම් යන්න එපා වැටුණු සක බුම් වා මේක පුදුමා ඒක කරන්න දියන් ගොඩික මේක පුදු ආතල් රටක් එහෙම කරන්න දෙන්න බෑ ඕයි අය බලමු මේක ආතල් අපි ආතල්ලගේ ඉන්න ඕනේ ඒවා තමයි බැටර් මොලි වන්ද අර බැටර් මොලි වෙති එහෙමයි ගයිස් හරිද දැන් ඉතින් රටේ පැත්තේ ඔක්කොම මේක දන්සලක් හිතාර මේ පෙට්‍ර ඔසෙට් එකට આવත් තමයි ඉතින් මාර වැඩේ අර මේ ගෑනට උනා හිත නැද්ද නේද බං ගාටුනාමයි බැටර් මොලි බබ්බා